ක්‍රිකට් ලෝකයේ සීලම විස්තර එකම තැනකින් දැනගන්න ඔබ අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel සමගින්. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ODI තරගය ශ්‍රී ලංකාව ලකුණු 19කින් ජයග්‍රහණය කළා. ඒ අනුව දෙවන ODI තරගය අද සවස 2:30ට ආරම්භ වේ. අද දෙවන පන්දුවාර 50 තරගය සඳහා බොහෝ දුරට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, ධනංජය ඩි සිල්වා, නායක චරිත් අසනංක, ජනිත් දියණිගේ, පවන් රත්නායක, තුනිත් තෙල්ලාලගේ, ප්‍රමෝද් මදුෂාන්, ජෙෆ්රි වැන්ඩසේ හා අසිත ප්‍රනාන්දු. කෙසේ වෙතත් අද සවස 2 පමණ වන විට ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවට කාලගුණ තත්ත්වය සලකා බැලූ විට අද සවස් කාලයේ 2 සිට රාත්‍රී 8 දක්වා පැහැබර කාලගුණ තත්ත්වයක් පවතින අතර රාත්‍රී 8න් පසුව ආර් ප්‍රේමදාස පිටියට ඉතා තද වර්ෂාපතනයක් අන්තර්ජාතික කාලගුණ දත්තවලට අනුව ඇදහැල්ලු ඇති. මෙම වර්ෂාපතනය රාත්‍රී 11:30 පමණ වන විට පහව ගියද නැවත තරඟ ආරම්භය පිළිබඳ ගැටලුවක් පවතී. තවත් මෙවැනි ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු දැනගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර බෙලසරකම ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.